මට නම් බෑ නිම්මා සම්මා සම්බුදු සරණයි මා වැදු මගේ අම්මා තනේ කිරි බොම්මා වම්මා කඳුලැල්ලි සයිස ඇදුවයි මගේ අම්මා අපිව ඇදුව නිසා මේ වැඩ කර නෙම්මා සම්මා සම්බුදු සරණයි මා වැදු මගේ අම්මා ටික ටික වතුර ආරගෙන පොල් කටුවකට නාවපු අයුරු මට කයියගේ උකුල මට අම්මේ ඔබේ පාපියුමන් සිඹින කොට වැටෙනව කඳුළු මගේ දැසින් ඔබේ නාමට උයලා බට බිමට බැසටි යම වාගේ බෙදලා පිඟානට දෙන රන් පැටිය මගේ වෙනදා වගේ මේ මා සිදු කළ සියලු පින්ඵල සමිඳු ගුණයට එකතු වේවා සුසිල් දිවියේ පිරු අපමණ කුසල් සම්පත් මා
දැන වූ යම් දොසක් වේ නම් නොදත් මාහට කමා වේවා. පිරු ගුණ සිල් දම් වේලෙන් හිමි සසුන් ගුණයේ නිරත වේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณဂมနံ සම්පුන්නං ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคาเมสุนิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเมเรมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ ติสรณเนนะสันติปัญจศีลังธัมมังสาธุังสุรักขิตังกัตวาอัปปมาเดนะสัมปาติเต Kepada අපේ අනුප සීලවරක්ෂිත මහා නිකායේ අනුනායක දෙවියන් ශාස්ත්‍රෝති අනිලබේ ගෞරවාරහ වටකේ මුනිදි අනුනායක ස්වාමීන් වහන්සේ ඒවාම අපේ අධ්‍යාත්මික ආස්ථාන වහන්සේ ගෞරවනීය කටි ප්‍රසීදවාස මේ ස්වාමීන් වහන්සේ ඒවාගේ විද්‍යාමානිකාරී विधान पास प्रधानाचार्य अमृतमे महानाग स्वामी महर्षि एवं शाखा विहार स्थान अशोकारामाधिकारी स्वामी महाशय गौरवी महासंक्रांति अवसर इतना वटना से बोलकर बहुत स्थान विकासित वसुगीत अवसर pilihan berbeda ini netming awal juga berdarwa di hampa seni sewa ke ranjang pilihan tamu Mahatma ke
වගේම ඩබ්ලිව් ධම්මිකා චාන්දිනී අමතක මහත්මියගේ පුත්‍රවරු මේ අතප විහාරස්ථානයේ කාය පවුල මාස්කතාදාන පිළිබඳව ඉතින් අපි විනුත් දරුවා ඒ වගේම සෙල්ල කතරගම සසින් සත්සාර මේ අශෝකාරාමාධිකාරී කොවිද මංගල මහසී යටතේ මොනරවරු ඒ සසින් සත්සාර දරුවා සෙල්ල කතරගම MP සුනිල් ගාමිණී මහත්මයා වගේ ගයානි ජීවිකා මහත්මිය දෙමව්පියන්ගේ දුවන ඒ වගේම එම්පිටිපිටියේ සඳරු සත්සාර පුණ්‍යවර්ධන දරුවා ඒ ජී පුණ්‍යවර්ධන මහත්මයාගේ කේම් සුමනාවති මහත්මියගේ දුවන මේ කුල දරුවන් තුන්දෙනා අද අපේ වඩිනා විහාරස්ථානයේදී උතුම් ඒ පැවිදි දිවියට සසුනට ඇතුළත් වෙනවා. ඒ කටයුත්තට සිද්ධ වෙන්නේ ඒ නිසා මේ දරුවන් හොඳට මහා සංඝරත්නය යටතේ ශික්ෂණය ලබාගෙන අද මේ තත්ත්වයට සුදුසු වෙලා සිටිනවා. මේ සමහර අය පුංචි කාලේ මහාන්තරක සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. මොකද ශාස්ත්‍රය තුළ විශේෂයෙන් ලංකාවේ සංස්කෘතිය තුළ පුංචි කාලේ ඉඳලා මේ ජීවිත පුරුදු කිරීමේ වටිනාකමක් තියෙනවා. තරුණ වයසට වඩා වැඩි වයසට වඩා වැඩි සමහර අපරාධ මේ සසුන් මගේ හිටියට ඒ ජීවිතය උත්සාහ කරගන්නවා. විනාශිනාවෝ වුණත් වාසේ ජීවිතයේ හොඳට පැවිදි දිවියක ස්වභාවයෙන් ගත කරපු බොහෝ ශාසන වෘත්තිකාමී ජීවිතයක් ගත කරලා උන්වහන්සේ ඊට වැඩි වෙලා පැවිදි වුණා. ඒ ස්වરૂපයෙන් තියෙනවා. බොහෝ වැඩි වෙලා පැවිදි නැත්නම් ඒ ස්වરૂපේ නැහැ. මුචි කාර්යයේ පෞද්ගලික වෙලා පැවිදිලා ලබාගත් අත්දැකීම් ආශය ඒවා නැතිකම නිසා අඩුපාඩු තියෙනවා. අපි මෙතනින් වැඩින්නේ තීරණා වලිනා ඉස්තිරනා වගේ මුචි කාර්ය මානචාය. ඒ නිසා මේ දරුවෝ හොඳ පින්වත් දරුවෝ පින්වත්කම නිසා තමයි පින්වත් නෝපිය ලබාගෙන නෝපියගේ අවසරය ලබාගෙන මේ පින්වත් ජීවිතය තුළත් වෙන්නේ. සාමාජික ක්ෂේම රූපීකරපත් වෙන්නේ. ඒ නිසා දැන් පැවිදි මේ අවස්ථාව දැන් දෙමෝපියන් ඉදිරියට එන්න